Good morning, pineapple. Good morning. Day 2 in Yerevan. දෙවනි දවස අද අපේ යෙරවාන් වල ඉන්න. ඉතින් අපි යනවා උදේ පාන්දරම නැගිටලා බඩට මොනවා හරි පොඩ්ඩක් දාගන්න. කාලේ ඉවර වෙලා අද අපිට යන්න තැන් 3-4ක්ම මාක් කරගත්තා. උදේ නැගිටලා මොනවාද අපිට බලන්න තියෙන දේවල් බලන්න යන්න පුළුවන් දේවල් ටිකක් කියලා. ඉතින් අද අපි යන්න හිතන් ඉන්නවා මෝල් එකකට. තව යන්න හිතන් ඉන්නවා හවස ක්‍රිස්මස් ට්‍රී එක ඕපන් කරනවා කියලා තියෙනවා යෙරවාන් වල. එතනට යන්න හිතන් ඉන්නවා. තව අපි තව කොහෙද යන්න හිතන් ඉන්නේ? තව රෙස්ටුරන්ට් දෙකකට තමයි අපි යන්න හිතන් ඉන්නේ. ඉතින් පටන් ගමු අද දවසේ ජර්නි එක. දෙම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන. Sitami Gumira. Para panimu. Kita yang para panimu. Ada bus එක වෙන්න? බලන්න මෙහි බස් තියෙනවා මේකේ මම හිතන කරන්ට් එකෙන් වෙන්න තියන්නේ. ඒ බස් එක කනෙක්ට් කරලා තින්නේ උඩ කේබල් දෙකකට. දන්නේ නැහැ මොකක්ද කියලා. Let's go. කටන්න එතනට වෙලා ඉඳගෙන. ආය. හා. අපි සිටි එක පොඩ්ඩක් ඇවිදලා අපි ආවා සිටි ටුවර් එකට. ඩබල් ටෙකර් බස් එකක යන්නේ. මේ සිටි ටුවර් එකේ එක්කෙනෙක්ට ඩ්‍රෑම් 5000 දෙන්නටම 10000 වෙවි. ඉතින් මේකේ සිටි එක වට ඒගොල්ලෝ පොඩි රවුමක් එක්ක යනවා. අය 10ක් වගේ. ඊට අමතරව මේ සිටි එක පේන view point එකක් තියෙනවා. එතනට ඒගොල්ලෝ එක්ක යනකොට එතනින් නවත්තනවා කියලා එතනින් 10ක් විතර බෑනවා. ඉතින් පුළුවන් කියලා කිව්වා. ඉතින් අද අන්තිම දවසේ බලපු experience එකක්. සිටි එක වටේම රවුමක් ගිහිල්ලා ඒගොල්ලෝ විනාඩි 10කට නැවැත්තුවා එක view point එක. ඒ view point එකට ආවහම මොනවද හිතෙන්නේ view point එකට ආවහම? ලස්සන හිඹ කන්දක් පේනවා. රිවීල් කරලා ඉවරයි පෙන්නන්න කලින් ඔයගොල්ලන්ට. මේ view point එකට ආවහම මුළු සිටි එකම පේනවා. සිටි එක පිටිපස්සෙන් ලස්සන ලොකු හිම කන්දක් පේනවා. කඳ ගොඩක්. ඔව් කඳ ගොඩක් මේ මං හිතන්නේ මේ සිටි එකම වට වෙලා තියෙන කඳ ගොඩක් මැදක. වටේටම කඳු සෙට් එකක් තියෙනවා. සීතලයිනේ. ගොඩක් සීතලයි. මාරම ලස්සනයි.
මම ඉන්න ඔයගොල්ලන්ට view එක reveal කරන්න. 5යි 4යි 3යි 2යි 2මාරයි 1යි මෙන්න මේක තමයි view point එක. මේ මුළු සිටි එකම පිටිපස්සෙන් අර තියෙන ලස්සන හිම කන්දක්. මේ වටේටම හිම කඳු සෙට් එකක් තියෙනවා. මේක තමයි මං හිතන්නේ සිටි එකේ තියෙන උසම තැන. මෙතනට ආවම මුළු සිටි එකම පේනවා ලස්සනයි. මං හිතන්නේ අපේ සිටි ටුවර් එක මෙතනින් ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ අපිව ගත්ත තැනටම ආයේ ගිහින් දානවා. ඊට පස්සේ එතනින් එහාට ආයේ ලන්ච් එක ගන්නත් ඕනේ. ලන්ච් එකත් අරගෙන තව ටිකක් ඇවිදලා හවසට යන්න ඕනේ ස්පෙෂල් තැනකට. ඒක ඕගොල්ලෝ ඔල්රෙඩි දන්නවා කොහෙද කියලා. කමන්නේ හවසට ගිහිල්ලාම පෙන්නන්න. ඔන්න ඔය විදිහට තමයි එරවාන් වල ක්‍රිස්මස් සීසන් එක ඔෆිෂියලි පටන් ගත්තේ. ඒගොල්ලෝ ඔය විදිහට තමයි ලයිට් අප් කරලා කවුන්ට් ඩවුන් එකක් කරලා ඒගොල්ලොන්ගේ ක්‍රිස්මස් පටන් ගත්තා කියලා කට්ටියටම ඇනවුස් කරේ. ඉතින් මේ මාරම සෙනගක් ඉන්නේ. මම හිතන්නේ මුළු එරවාන් එකම ඇවිල්ලාද කියලා එරවාන් වල ඉන්න ඔක්කොම සෙනග ඇවිල්ලාද මම මේ අපිට හිටන් ඉන්නවත් ඉඩ නැහැ. මොකද කට්ටිය තල්ලු කරනවා. තල්ලු වෙනවා හෙට මෙහෙට මේ හිටන් ඉද්දි එක තැන. ඉතින් මේ ලස්සනයි වටේම ලස්සනට ඩෙකරේට් කරලා ලයිට්ස් දාලා ක්‍රිස්මස් ට්‍රී එක මාර ලස්සනයි. පිටිපස්සෙන් පේන්නේ ඒගොල්ලන්ට ඒක තමයි. එහෙනම් ඉතින් අපේ එරවාන් ටුවර් එක එරවාන් රටේ අවසාන දවස අද අවසාන මොහොත චුට්ටක් තියෙනවා. ඔව් තා පොඩි ප්‍රමාණයක් තියෙනවා. ක්‍රිස්මස් ට්‍රී එක පිටිපස්සෙන් තියෙනවා ක්‍රිස්මස් මාකට් එකක්. ඒකත් අද තමයි ඕපන් කරේ. ඒක කරන්නේ කොකාකෝලා එකෙන්. ඉතින් ඒකටත් පොඩ්ඩක් ඔලුව දාලා එරවාන් වලට සමු දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් යන් අපි ඉස්සරහට බලමු මාකට් එක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා.